මඩ මහත්තයා. හදිසියද? හදිසියක් නෑනේ. ඩකින්නේ බෙලා දෙන්න. මොකද? හොයාගත්තද ලේඩි? තාම මේ බලනවා. බසුන්නේ ඒවා කිරියනම් කියලා හදන්න තිබ්බා මේක නේද? ඒ උදන්නේ මගුලේ. උදන්නේත් මන් දන්න ටිකම තමයි බා. මඩ මහත්තයා. හදිසියද? නෑනේ හදිසියක් නෑනේ. බෙලා දෙන්න. හරියන්නේ නෑ නේදයි. හරියන්නේ නැහැ කියලා බෑ මේක වැඩේ කරන්න එපා. ඉවරයක් කරන්න විනාඩි 10යි. නෑ කපල් එක. ඇයි? ඉතින් බලන්නකෝ. දුකී චවුල වගේ කෙල්ලෙකුට වවුලෙක් වගේ නාගින්නේ සෙට් වෙලා තියෙන්නේ. ඇත්ත. මේ වගේ සුබ ගමනක් යන වෙලාවේ මේ වාහනේ ලෙඩ දෙනවා කියන්නේ උන්ගේ ග්‍රහය වරින්නේ. සිකුරු මාරු වෙලා සිනිසුරු දුෂ්ට වෙලා. නැතන්. අපෝ පුදුම හීට් එකක් යන්නේ තියෙන්නේ. මොකෝ හදිස්සිනේ. විනාඩි 5ක් ඉන්න හදලා දෙන්නම්. නේදයි. අරුගේ රහකු බහැලා තියෙන්නේ. සුරුප්පු ඇදලාද කොහෙද? නැත්තම් ඌ මේ වෙඩින් එකට රැවුල කපලා නෙමෙයි. ඒක රැවුල වැවෙන්නේ. ඌ නිකන් හරියට කුඩුකාරයෙක් වගේ නේද මල්ලි? වගේ? ඔව් තමයි. එහෙමද? ඔව් මේ ගමේ ඔක්කොම දන්න. මේ ගමේ? ඔව් මේ පොලිසියට තවුනා මේ ගිය සති. ඔව් වෙඩින් එකට කලින්. ඔව් මට නිකන් මිනිමරුවෙක් වගේ පෙනුමක් තියෙනුයි. වෙන්නේ නැති ඒ ගෑනිට මේ ගැලපෙන්නේ ඌ. ඒක හරියන්නේ නැහැ නේද? ඒවට ආම්බම් කරන්න බෑ. ඊමන මොඩ්. ඊනෝද සිරියාව. මට නම් හිතෙන්නේ ඔය ගෑණි බැන්දේ සල්ලි. මොකද කුඩුකාරයා වුණාට මුට සල්ලි තියෙන. කුඩුකාරේ වුණාට සල්ලි කුඩන්ටනේ මල්ලි සල්ලි තියෙන්නේ. බීඩි ගහනවා ගංජා ගහනවා කසිපු ගහනවා කුඩු ගහනවා පුදුම කුඩු ගහල්ලන්නේ මල්ලි ඒක මිනිස්සෙකුට පුළුවන් බං එහෙම කුඩු ගහන්න කුඩු විතරක් නෙමෙයි ඕක ගැහුවේ. ආපෝ කතා කරලා වැඩක් නැහැ මෙතන ඕවා කතා කරන්න එපා. මුනිගම් මේ පොසූලමෙක් වගේ පේන්නේ නැද මොකද කැත විතර. නැත්තම් මට නෝක පිරිමෙද්ද කියලා තකයි. මීනි මොකෝ හදිසිද?